ආයිබෝවන් සිල්ලක් ගොමිය වීඩියෝ channel එකෙන් තමයි හම්බෙන්නේ අපි. එතකොට ඔබතුමාලා මගේ වීඩියෝ බලලා ගොඩාක් ඇත්තෙන්ම මට හොඳයි කියලා තියෙනවා. අඩුපාඩු දෙක තුනක් පෙන්නලා තියෙනවා. මම ඒ අඩුපාඩු සම්බන්ධව පස්සේ කතා කරනවා. එතකොට මම අද ඔබතුමාලාට ඉඟුරු අල කහ හදාගන්න සම්බන්ධව මගේ දැනුමක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මම නිතරම කියලා තියෙනවා මට පොතේ දැනුම නැහැ. මට කරලා මම පළපුරුද්ද තමයි තියෙන්නේ. ඒකෙන් තමයි දෙන්නේ කියන එක. ඒක ඇත්තෙන්ම හුඟ දෙනෙක් මට අගය කරලා කතා කරනවා. ඇත්තෙන්ම හරිම සන්තෝසයි. ඒ මගේ වීඩියෝ බලලා මට එහෙම කතා කරලා ඇත්තෙන්ම ඔබතුමාලා ළඟ වීඩියෝ ඉල්ලුවාට මට වීඩියෝ දී ගන්න මේ අවස්ථාවේ බැරි වුණේ මේ වියලි කාලයත් එක්කමයි ගොවිපොළ බොහොම පාතට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මට නිකන් බොරුවට ගහකොලක් හදලා පෙන්වන්න බෑ. මම කරන දේ තමයි මම ඔබතුමාලාට පෙන්වන්නේ. පෙන්වන එකෙන් තමයි මම දැනුම ඔබතුමාලාට දෙන්නේ. එතකොට ඔබතුමාලා දැන් මේ වෙනකොට ඉඟුරු ටිකක් හදාගන්නේ, කහ ටිකක් හදාගන්නේ, අල ටිකක් හදාගන්නේ කොහොමද කියලා අසරණ වෙලා ඉන්නවා. එතකොට බීජ ටිකක් හොයාගන්නේ කොහොමද කියලා අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා මට ඒක නිතරම හැම ගොවි මහත්තයෙක්ම කතා කරනවා. මම කතා කරපු අවස්ථාවල් වලදී ගොඩ දෙනෙකුට මේ ගොවිසඳා YouTube channel එකෙන් සම්බන්ධ කරලා එතකොට මගේ ලොකු අයියා එයා සම්බන්ධ වෙලා මම සම්බන්ධ වෙලා සෑහෙන සංඛ්‍යාවකට මේ වෙනකොට ඉඟුරු පහ වැල්වල වර්ග බීජ වර්ග මේ ලංකාවේ හැමතැනටම මැරලා තියෙනවා. ඇත්තෙන්ම ඔබතුමාලා ලබාගෙන තියෙනවා. ඒ නිසා දැන් මේ වෙනකොට හදාගන්න උත්සාහ කරනවා. ඒ නිසා මම දැන් හදාගන්න වෙලාවේදී දැනුමක් දෙන්න තමයි ඔබතුමාලාට හදන්නේ. මුග දෙනෙක් අහනවා නිතරම අහනවා කොහොමද මම මේක වවාගන්නේ මේක කරගන්නේ කොහොමද කියලා. ඒතර මට එක් එක්කෙනාට කියනවට වැඩිය ලේසි මම මේ කරගෙන ගිහින් තියෙන ක්‍රමෙන් කොටසක් ඔබතුමාලාට මේකෙන් පෙන්නපුවාම. අපි බලමු මේ පුංචි ගොවි මහත්තයාගේ හැමදාම ඔයාලා නිතර කියනවා කතාව වැඩි කියලා. කතාව නැතුව මට මේක කරන්න බෑ. ගොළුෙක් වාගේ මේක කර පෙන්නුවට වැඩක් නෑ ඔබතුමාලාට. ඒ හින්දා මම අද ටිකක් කතාව අඩු කරලා පොඩි වැඩක් කොහොම ඔබතුමාලාට පෙන්වන්න හදන්නේ. කහ ටිකක් හදාගන්න විදිහ, ඉඟුරු ටිකක් හදාගන්න විදිහ. ඔබතුමාලා මෙච්චර කාලයක් ඩොලොමයිට් නේ දැම්මේ. ඔබතුමාලා මේ කන්නේ විතර. කුණු වලු ටිකක් පාවිච්චි කරලා මේ විදිහට පාත්‍රි ටික හදලා කුණු වලු ටික සම්පූර්ණ පාත්‍රි වල මම දාන විදිහට දාලා දවස් 5කින් මම ඉඟුරු කෑලි ටික බීජ බිම තියෙන විදිහට ඔබතුමාලාට පෙන්වනවා. ඒක බලන්න ඔබතුමාලා බලලා මේ කන්නේ කරලා බලන්න. ඔබතුමාලා ඒවට රෝග වළක්වා ගැනීම හුඟක්ම අමාරුයි. ලේසි මෙන්න මේ විදිහට මේ වාගේ කුණු වලු ටික පොළොවට දාලා හරියටම දවස් 5ක් මේ පොළොවේ තියන්න අරලා මේක මහා ලොකු වියදමක් නෙමෙයි. ඔයාලා මෙච්චර කාලයක් ඩොලොමයිට් දානවා. ඩොලොමයිට් දාන්නේ මොකටද? මේ පොළොව පොඩ්ඩක් වුණා බුරුල් වීමක් වෙනවා. එච්චරයි. එහෙනම් මේ පොළොව සම්පූර්ණ දැන් මේකේ විස බීජ නාශකයක් මේ පොළොව රත් වෙනවා අධිකව. දැන් මේ පාත්ති ගහලා හතර පොළොව නවුම් වෙලා තුමුණෙන් පස්සේ හරියම. බලමු පුංචි මහත්තයා ඊගාට මොකද්ද බලමු මාළට වෙන්නන්නේ කියලා. එතකොට අපි බලමු පළමුවෙන්ම අපි මේ ඉඟුරු අල සම්බන්ධ වෙච්චාම අපට බීජ ටික හොඳ බීජ ටිකක් වෙන්න ඕනේ අපි හොයා ගැනීම. කොහෙන් හරි අපි වේලිච්ච බීජ ටිකක් හොයාගෙන රෝග තියෙන බීජ ටිකක් ගෙනල්ලා අපි මෙතන හැදුවට මගේ උපදෙස් මත හැදුවට මේක කවදාවත් ගොඩ ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම නිරෝගී බීජ ටිකක් වෙන්න ඕනේ. ඊගාවට අපි මේ පොළොව සකස් කරගන්න එක දෙවෙනි වතාව වෙන්න ඕනේ. මම මේ වැඩ දෙක තුනම මේ පුංචි වීඩියෝ එකකින් ඔබතුමාලාට පෙන්වන්න හදන්නේ. මම දැන් පළමුවෙන්ම පෙන්වන්නේ ඔබතුමාලාට බීජ ටික ගෙනල්ලා කපාගෙන ඒක හදා ගන්න ආකාරය තමයි පෙන්වන්න හදන්නේ. බලමු මේ පුංචි ගොවි මහත්තයා මොකද කරන්න හදන්නේ. හරි අපි බලමු මම ඔබතුමාලාට කිව්වා නිරෝගී බීජ ටිකක් හොයාගන්න ඕන කියලා. එතකොට මම අද මගේ ගොවි පොලෙන් ගලවගත්තු ඔබතුමාලාට අරපු බීජ ටික තමයි මම මේ තියාගෙන තියෙන්නේ. ඔබතුමාලාට දීපුවම තමයි. එතකොට වෙන්න බලන්න මේ බීජ ටික බලමු මේ පුංචි ගොවි මහත්තයා කරගන්නේ මොකද්ද කියලා. ඒතර ඔබතුමාලා ඇවිල්ලා මගේ ඉඟුරු අරන් ගියේ මෙන්න මේ වාගේ නිරෝගී මේ වාගේ මේ පුංචි ඉඟුරු කෑල්ලකින් තමයි මේ බහැලා තියෙන්නේ. මේක බට් කරලා කට් කරලා කොහොවත් නැහැ. එක ඉඟුරු කෑල්ලෙන් හදලා තියෙන්නේ. වෙන්න බලන්න මම හදපු මව් අල කෑල්ල මම මේ දැන් මේ අලෙන් කඩලා ඔබතුමාලාට පෙන්නනවා. වෙන්න බලන්න මම මේ වාගේ ඉඟුරු කෑල්ලක් තමයි ඔබතුමාලාට හැදුවේ. මේ තියෙන්නේ වර්ණ කපලා ඒ විදිහට හදපු ඉඟුරු කෑල්ල. ඒ ඉඟුරු කෑල්ලෙන් තමයි මෙන්න මේ විදිහට නිරෝගී අමු හොඳ ඉඟුරු ටිකක් වෙන්න ඕන. මේවා වේලිලා තියෙන්න බෑ. උඩ පිච්චිලා තියෙන්න බෑ. දැන් බලන්න මේවා ලස්සනට සම්පූර්ණ කුරුල්ල ඇදීගෙන එන්නේ. එතකොට මේ තියෙන්නේ මං ගිය සැරේ පුංචි ඉඟුරු කෑල්ලක් හදපු ඉඟුරු කිලෝ දෙකක් එක පඳුරෙන්. එතකොට වෙන්න බලන්න මේක කට් කරලා බට් කරලා කොහොමවත් නැහැ. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ ඉඟුරු කෑල්ලක් හදපුවාම තමයි මේ ඉඟුරු ප්‍රමාණය අපිට දීලා තියෙන්නේ. එහෙනම් අද මේ වෙනකොට රුපියල් 1500ට 1600ට යනවා. දැන් මේ ඉඟුරු වලට රුපියල් 3000ක් වෙනවනේ. එතකොට මේ ඉඟුරු කෑල්ලෙන් අපිට ලැබිලා තියෙන්නේ. අපිට මේකට රුපියල් 500ක් ගියේ නැහනේ සම්පූර්ණ නඩත්තුවට. ඒකයි මම කියන්නේ හැම කෙනෙකුටම ඉඟුරු පඳුරු 5ක් හරි කමන්නේ හදාගන්න කියලා. අන්න ඒකයි මෙන්න ඒ ඉඟුරු පැත්තකින් තිබ්බා. එතකොට ඔබතුමාලා
මෙන්න මේ වාගේ මේ ඉඟුරු කොටසෙම කැල්ලක් තමයි මම මේ අරන් තියෙන්නේ. මෙන්න මේ ඉඟුරු කැල්ල බලන්න හැම තැනින්ම පැලෑවිලා තියෙනවා. ඔබතුමාලා මේක ඉඟුරු කැල්ල ගෙනිච්ච ගමම මේක අල්ලලා පට ගාලා කෑලි කඩනවා. කඩලා හදනවා. එතකොට මේ පොත්ත සේරම පුපුරනවා. පොත්ත පුපුරනවා එක්කලම මේක ඇතුළෙනුත් පුපුරනවා. එහෙම කරන්න බෑ. මේක බොහොම සූස්කමට කරන්න ඕන වැඩක්. මේක මේ වාගේ සියුම් පිහියක් අරගෙන මෙන්න මේ ආකාරයට මෙන්න මෙහෙම කපා ගන්න ඕන. ඉඟුරු වලට දැයෙන්න නැතුව මෙයා වෙන් කරනවා කියලා දැනගන්න නැතුව මෙන්න මේ වාගේ නිරෝගී ඉඟුරු කෑලි තුනක් බාන්න මම පුංචි ඉඟුරු කෑල්ලෙන් කපලා තියෙනවා. මේ ඉඟුරු කෑලි බාන්න මේ කපපු තැන් වල හරිය ලස්සනට තියෙනවා. ආයි වේල්ලා මොකවත් කිසිම දෙයක් වෙලා නැහැ. ලස්සනට පැල ටික ඇදිලා තියෙනවා. එහෙනම් මේ වාගේ නිරෝගී ඉඟුරු කෑල්ලක් තමයි අපිට හදා ගන්න ඕනේ. හැබැයි ඔබතුමාලාට දැන් ඉඟුරු කිලෝයකින් කෑලි 15ක් තමයි මම කපන්නේ. හැබැයි ඔබතුමාලාට 20ක් 25ක් කපන්න පුළුවන්. කපන්න පුළුවන් වෙනවා නම් අපි මෙන්න මේ ඉඟුරු කෑල්ල මම කපලා ඔබතුමාලාට පෙන්නනවා. මෙන්න මේ ආකාරයට මේ ඉඟුරු කෑල්ලත් ඇති. මේකෙත් පැල ගාණක් එනවා. මේකෙත් පැල. හැබැයි මේකට අධික පෝර ප්‍රමාණයක් අවශ්‍ය කරනවා. මොකද මේ ඉඟුරු ගහ හැදෙන්න මාසයක් කමාරක් යනකම් මේ ඉඟුරු කෑල්ලේ රසෙන් තමයි මේ පැලේ උඩට ඇදිලා හැදෙන්නේ. එහෙනම් ඉඟුරු කෑල්ල ලොකුවට රසය තියෙනවා නම් ඒ පැලේ එනවා. හැබැයි මේක ඉඟුරු පැලේ පැල වෙනවා එක්කලම හොඳට පෝර ටික වතුර ටික දෙනවා නම් මෙයා මේ පැල ටික අරගෙන මේ ආල ප්‍රමාණයම දෙනවා. අපිට මේ පහසුවට තමයි අපි ඉඟුරු කෑල්ල ටික ලොකුවට දාන්නේ. ඒ නිසා ඒක එතනින් එහෙම තියන්න. එතකොට අපි ඉඟුරු ටික කපා ගන්න විදිය පෙන්නුවා ඔබතුමාලාට. එතකොට ඔබතුමාලාට අලුත්ම ක්‍රමයක් මම පෙන්නනවා. මේ වගේ ඔබතුමාලා කහ පඳුරක් ගලවපුවාම කහ පඳුරේ මුල්ලාලේ රැහැලා මේක ඔබතුමාලා එක්ක විකුණනවා. එහෙම නැත්නම් ගෙදර කෑමට මේ වේල්ලා කුඩු කරගන්නවා. එහෙම කරන්න එපා. මෙන්න මේ ආකාරයට මෙන්න මේ විදියට හරියට මුල්ලාලේ මැද්දෙන් ඔන්න ඔය විදියට බලන්න. බලන්න ලස්සන කහ කෑල්ලේ මේක තමයි නියම බීජ හදන්න. මේක තමයි පැල වැඩි ප්‍රමාණයක් එනවා. මේකේ බීජ ගතිය වැඩි. මේක බාහන්න පාට ලස්සනට මේක කඩ මුරාල්ලා වුණත් ගන්න කැමතියි. එහෙම විකුණන්න යන්න එපා මේක. මේක තමුන්ට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් විකුණන්න නැත්නම් මේක හදන්න ගන්න අනිවාර්යයෙන්ම. එතකොට ඒකත් අපි පැත්තකින් තිබ්බා. එතකොට ඔබතුමාලාට මේ ඉඟුරු පාත්ති වල සාමාන්‍යයෙන් අලවැල් 3ක් හැදුවට ප්‍රශ්නයක් නැහැ. මේකේ ඉන්නක් හදලා මේක උඩට ගියාම හේවණකුත් වැටෙනවා මේකේ. එතකොට අපිට මේක කෙනෙක් ඇවිල්ලා දැකපුවාම මේ අලවැල තමයි දකින්නේ. එහෙනම් අපි මෙන්න මේ ආකාරයට මේ අල කියන්නේ මේක හිඟුරල. මේක බොහොම ඇත්තෙන්ම මිලකට යන දෙයක්. මෙන්න මේ විදිහට අපි එයාත් කඩන්නේ නැහැ. එයාගෙනුත් මෙන්න මේ විදිහට අපි කෑලි ටිකක් කපා ගන්නවා. මෙන්න මේ විදිහට. එතකොට මේ එක පාත්‍යයකට මේ අලවැල් 3ක් හැදුවා කියලා මේක ප්‍රශ්නයක් නැහැ. මුළු තුනේ. එතකොට කොච්චි ගහක් හදා ගන්න පුළුවන්. පොඩි මිරිස් පැලයක් හදපුවාම අපි විතර සතියකට සැරයක් හරි මිරිස් ටික කඩා ගන්න හරියනවා. එතකොට මේකේ තියෙන කැලේ ගහක් ගැලවෙනවා. අන්න ඒ වගේ දෙයක් අපිට මේක කරගන්න පුළුවන්. ඔන්න මම අල ටිකත් ඔබතුමාලාට කපා ගන්න විදිය පෙන්නුවා. එතකොට ඔබතුමාලා මෙච්චර කාලයක් ඉඟුරු ටික හදපුවාම ටික දවසක් යනකොට මේකට දිලීරේ මතුවෙනවා කියලා කියනවා. එහෙනම් ඔබතුමාලාට දැන් දිලීරේ මර්ධනය කරගන්න තමයි අපිට මේ කැස්ටාම් කුඩු එකක් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ කැස්ටාම් කුඩු එක මෙහෙම අරගෙන කපලා මේකෙන් ප්‍රමාණයක් ඔබතුමාලා 3ක් විතර වගේ වැටෙන්න අපි මේ වාගේ භාජනයකට දානවා. දාලා මෙන්න මේ වාගේ වතුර ටිකක් දාලා අපි අන්තට මේක දිය කරගන්නවා. මේක දිය කරන්න දැන් දිය වෙලා ඉවරයි. වතුර ටික වැටෙනකොට දිය වෙලා ඉවරයි. එහෙනම් අපි කරන්නේ දැන් මෙන්න බලන්න මම මේ කපාගත්තු ඉඟුරු කෑලි කොටස තමයි මේ තියෙන්නේ. එතකොට මේ ඉඟුරු කෑලි ටික මේකට දාලා මේක අතින් ගන්න අරවම මොනවත් කරන්න ඕනේ නැහැ. ඔබතුමාලාට මේක දැල්ගෝණියකට දාගත්තාම මේකෙන් බස්සලා හරියටම පැය භාගයක් තියන්න. මෙන්න බලන්න තේරම ඉඟුරු කෑලි ටික යට තියෙන්නේ. හරියටම පැය භාගයක් තියෙන්න ආරින්න. පැය භාගයෙන් පස්සේ මේක අරගෙන තීරෙන්න තියලා ඊට පස්සේ තමයි අපි මේක හදන්න ගන්න. හැබැයි මේකට ඉඟුරු කිලෝ 200ක් විතර තෙමන්න බෑ. මේකට දැන් තෙමනකොට අපි මේ කුඩු ටිකක් ආයෙ නැවතත් ඉඟුරු කිලෝ 50ක් විතර ගිල්ලවනකොට ආයෙ කුඩු ටිකක් මේක දාලා වතුර ටිකක් දාලා මේක අලුත් කරලා තමයි අරගෙන මේකට ගිල්ලවන්නේ අපි. එතකොට ඔබතුමාලාට මම ඊගාට පෙන්නනවා අර කපපු කහ කෑල්ලටයි අල කෑල්ලටයි මොකක්ද කරන්න කියලා. ඔබතුමාලාගේ ගෙදර තියෙනවා මේ වගේ කොමාරිකා පිටක් කපලා අරගෙන මෙන්න මේ අල කෑල්ලේ මෙන්න මේ විදිහට ගන්නවා. ඒක කැස්ටාම් වලට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමුන්ට පුළුවන් නම් ඕනනම් අවශ්‍ය තියෙනවා නම් ප්‍රශ්න නැහැ. මෙන්න මේ වගේ කොමාරිකා ටිකක් ගන්නවා. කහ කෑල්ලට මෙන්න මේ වගේ කොමාරිකා ටිකක් ගන්නවා. කහ අපිට කිලෝ 40ක් 50ක් කපනකොට කහ ටික කරගන්න බැරි නම් කොමාරිකා ගන්න අපිට වෙලාව යනවා. ඒක අපහසුයි නම් මේකේ ගෙදර තියෙන ලිපේ අයින් කරපු අලු ප්‍රමාණයක්. අලු ප්‍රමාණය ටිකක් ගාලා අපි
මේක තියලා දවස් දෙකක් තුනක් තියලා ඉවරලා තමයි නැවත අපි මේක හදන්න ගන්න. මම මේක හදන විදිහත් ඔබතුමාලාට පෙන්නනවා. වෙන්න බලන්න ඒ කපපු කහ කෑල්ල වෙන්න බලන්න මේ වාගේ ඔබතුමාලා ගෙදර තියෙන අලු අයින් කරපුවා. ඒ අලු ටිකක් අයින් කරලා මෙන්න මේ විදිහට ගාලා දවස් දෙකක් තියලා මේ කෑල්ල හදුවෙන් පස්සේ ආයෙ මේ කෑල්ල නරක් වෙනවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒතර අල කෑල්ලෙත් මෙන්න මේ විදිහට අලු ටිකක් ඔබතුමාලාට ගා ගන්න පුළුවන්. ගාලා තියලා ලස්සනට එනකොට මෙන්න මේ වාගේ පැලමොටේ වෙනකොට මේ අල කෑල්ල ටික ගෙනිලා හදන්නත් පුළුවන්. මෙහෙමම දැන් හදන්නත් පුළුවන් ඔබතුමාලාට. බලමු ඊගාට මේ පුංචි ගොවි මහත්තයා මේ ඉඟුරු කෑල්ල ඊගාට බිම තියන්න ඔබතුමාලාට පෙන්වන්නේ මොකද්ද කියලා. එහෙනම් ඔබතුමාලාට මම කිව්වා නිරෝගී ඉඟුරු ටිකක් හොයාගන්න ඕන කියලා. දැන් ඒ වෙනකොට අපි නිරෝගී ඉඟුරු ටිකක් හොයාගන්න තියෙන්නේ. හොයාගෙන ඊට පස්සේ ඒක ගෙනල්ලා කපලා හකස් කරලා තියාගත්තු විදිහත් මම ඔබතුමාලාට පෙන්නුවා. එතකොට ඔබතුමාලාට ඊගාවට හදන්න වෙලා තියෙන්නේ පොළව. එතකොට ඔබතුමාලාට මීට දවස් 5කට උඩදී මම ගත්ත මෙයාගත් තමයි තියෙන්නේ. දවස් 5කට උඩදී මේ පාත්‍ය ටික සම්පූර්ණ වැඩ ඉවර කරලා තියලා මේකට හුණුවලු පාවිච්චි කරනවා ඔබතුමාලාට දැක ගන්න පුළුවන් දැන්. ඒතකොට දවස් 5කින් පස්සේ තියෙන පාත්‍ය තමයි මම මේ තියෙන්නේ දැන්. දවස් 5කට උඩදී මම හුණුවලු පාවිච්චි කරා. හැබැයි මෙච්චර කාල ඔබතුමාලා පාවිච්චි කරේ ඩොලොමයිට් කියන එක. ඩොලොමයිට් පාවිච්චි කරන්නේ ඩොලොමයිට් වලින් වෙන්නේ මේ පොළොව ටිකක් බුරුල් වීමක් විතරයි. මේකේ තියෙන විස බීජ නාශක මොනවා හරි දිලීරයක් තියෙනවා නම් දිලීරේ විනාශ වෙන්නේ නැහැ කවදාවත් ඩොලොමයිට් වලට. ඔබතුමාලා මෙච්චර කාලයක් කරේ ඩොලොමයිට් දාලා එක පාත්‍යක් කරලා බලන්න මෙන්න මේ වාගේ හුණු වල ටිකක් පාවිච්චි කරලා මම ගහන විදිහ පෙන්නලා තියෙනවා. ඔබතුමාලා මෙන්න මේ වාගේ හුණු කොටයක් ගන්නලා හුණු ප්‍රමාණයක් ගහලා දවස් 5කින් පස්සේ ඉඟුරු ටික කහ ටික වැල් වල ටික බිම තියන්න උත්සාහ කරන්න ඕනේ. මොකද අපිට පොළොව බුරුල් කර ගන්න නම් අපිට සම්පූර්ණයෙන්ම මම ඔබතුමාලාට පෙන්නනවා මේ කරදහය වලින් සම්පූර්ණ පොළොව බුරුල් කරනවා. වතුර ටික ඇදලා තියා ගන්නවා. 140ක් වතුර ඇදගෙන ගහට දෙනවා. එතකොට අපිට මේ ඩොලොමයිට් ගහනවට වැඩිය මේ හුණු වල ටික පාවිච්චි කරන්න කියලා තමයි මම කාර්මිකව ඉල්ලන්නේ. මොකද හුණු වල ගහපුවාම මේක සම්පූර්ණ දිලීරයක් තියෙනවා නම් දිලීර සම්පූර්ණ විනාශ කරනවා. මේ පොළොව සම්පූර්ණ අධික රත් වෙනවා. දැන් දවස් 5කට 6කට උඩ තමයි මේ පාත්තියට මම පාවිච්චි කරේ හුණු වල ටික. පාවිච්චි කරලා තමයි මම මේ අනිත් පොර වර්ගට පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් දැන් මේ වෙන්න බලන්න මම පාත්ති ටික ලස්සනට සකස් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම පළමුවෙන්ම ඔබතුමාලාට පෙන්නන්නේ මෙන්න මම හදාගත්තු කොම්පෝස්ට් පොර එක තියෙනවා. මේක මම කොළ වර්ග දාලා ගොම දාලා හැමදේම පොර හදලා. ඊට පස්සේ අපි හදාගත්තු පාත්ති නිතරම මේ වාගේ අඩි 5ට තමයි පාත්තියක් ගහගෙන තියෙන්නේ. මේ අත මම මේ පාත්තියට ගොඩ වුණාට මම මේකට ආයේ ඉඟුරු ගලවනකම් මේ පාත්තියට කවදාවත් ගොඩ වෙන්න පුළුවන් විදිහට නෙමෙයි හදලා තියෙන්නේ. කාණුවේ ඉඳලා දෙපැත්තෙන් වැඩ කරන්න පුළුවන් ප්‍රමාණයට. ඉඟුරු ගස් 4යි හදන්නේ. පාත්තිය අඩි 5ට හදලා තියෙන්නේ. එතකොට එහෙනම් මම කාණුවේ ඉඳලා තමයි මේ සම්පූර්ණ වැඩ කටයුතු ටික කරන්න වෙලා තියෙන්නේ. මට මේකට ගිහිල්ලා මේකේ කැලේ ගලවන්න, පොර ටික දාන්න, හදන්න හැම දෙයකටම ගියහම මේ පොළොව තද වෙනවා. ඉඟුරු ගහට කියන්නේ පොළොව බුරුල් වෙලා තියෙනවා. එහෙමනම් මම මේ වෙනකොට මම හදාගත්තු කොම්පෝස්ට් පොර එක මෙන්න මේ විදිහට පොළොවට සම්පූර්ණ සකස් කරනවා. මෙන්න මේ විදිහට දානවා. මෙන්න මේ විදිහට. ඔන්න මම හදාගත්තු කොම්පෝස්ට් එකක් දැම්මා. ඊට පස්සේ මම මෙන්න මේ වාගේ කුකුල් පොර කෙනා ප්‍රමාණයක් තියෙනවා. කුකුල් පොර ප්‍රමාණයකුත් ලස්සනට මම මේකට දානවා. මෙන්න මේ විදිහට. මම දැන් පොර වර්ග දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මම ඒකත් පැත්තකින් තියලා ඊට පස්සේ මම හදාගත්තු කරදහය ප්‍රමාණයක් තියෙනවා. මෙන්න ඔය ඩොලොමයිට් වලින් කරන එක තමයි මම මේ කරදහය වලින් කරන්නේ. මෙන්න මේ කරදහය කියන්නේ අපි ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන් වැඩි වියදමක් ලොකු. මේකෙන් ඇත්තෙම ඕන වියලි කාලෙක මේකේ වතුර ප්‍රමාණයක් ඇදලා තියා ගන්නවා. පොළොව බුරුල් වෙලා තියෙනවා. මේකේ පොර ටික ගහට ක්‍රමයට ඕන විදිහට තමයි පාවිච්චි කරන්න දෙන්නේ. මේක පොළොව හේදිලා යන්න කැලේම අඩුයි. මෙන්න මේ වගේ කරදහය ප්‍රමාණයක් අපි පොළොවට දාගත්තා. එහෙනම් මම මේ වෙනකොට පොර වර්ග 3ක් දැන් දාලා තියෙනවා. සාහිත වර්ගයක් තියෙනවා මම ඒකත් නැවත පෙන්නනවා. ඒතකොට මම මෙච්චර කාලයක් මම මේ උදළු දෙකකින් තමයි වැඩ කරේ. ඒතකොට මේ ලොකු දැල්ලෙන් තමයි මේ පාත්ති ගහලා කාණු දාලා හැමදේම කරේ. දැන් එහෙනම් මේ ඉඟුරු හදනකොට තමයි මම මේ වගේ ඊට අවුරුදු දෙකකට උඩදී වැඩ කරපු පොඩි උදැල්ලක් තමයි මම මේ ඉඟුරු වලක් හදන්න ගන්නෙ. එතකොට මෙන්න බලන්න ඔබතුමාලාට පොර ටික දාලා ඉවරයි. මම මෙන්න මේ විදිහට අඩි 1කමාරට මෙන්න මේ විදිහට මේ මුල්ලෙන් අඟල් 3ක් තමයි ගැඹුර තියෙන්නේ වලේ. මෙන්න මේ විදිහට ආයේ මට මේ මිම්මක් ඕනේ නැහැ. එනට අඩි 1කමාරට මගේ මේ අත කකුල හුරු වෙලා තියෙන්නේ. මෙන්න බලන්න ලස්සනට වලවල් ටික අඩි 1කමාරට කැපෙන්නේ. එතකොට මම කිව්වා අඩි 5ට ගහපුවාම ගස් 4යි හැදෙන්නේ කියලා. බලන්න ගස් 4 තමයි හැදිලා තියෙන්නේ. ඔන්න බලන්න. ඔන්න දැම්ම. එතකොට මම වලවල් ටික කපාගෙන ඉවරයි. ලස්සනට. දැන් පොර වර්ග ටික පාවිච්චි කරලා ඉවරයි. එතකොට මට නිතරම ඔබතුමාලාට පෙන්නන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේ පාත්තියට මට යන්න ඕනේ නැහැ කොයි වෙලාවකවත්. මේ ගස් දෙකක වැඩ කරන්න පුළුවන් මේ කාණුවේ ඉඳලා. අර කාණුවේ වැඩ කරන්න පුළුවන් ගස් දෙකක. මේ පාත්තියට කොයි වෙලාවකවත් මට යන්න ඕනේ නැහැ. කැලේ ටික ගලව ගන්න පුළුවන්. වතුර ටික
පාවිච්චි කරන්න පුළුවන්. ඕනම දෙයක් ඕන විදිහට කරන්න පුළුවන්. එහෙනම් අපි වලවල් කැපුවාන් පස්සේ ඊගාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ රසායනික පොර ටික. මෙන්න මේ වගේ පොළොවට සාමාන්‍ය ස්වල්පයක් ගිහිනවා. මෙන්න මේකට මඩ පොර ටික අපි මෙන්න මේ වගේ ලස්සනට දාමු. බොහොම ස්වල්පයි අපි දැන් ඕනේ. මේ දානකොට අන්න බලන්න මට මේ පොර ටිකත් කලින් දාලා වලවල් කපන්න තිබ්බා. එනකට දැන් රසායනික පොර ටික සම්පූර්ණ වලවල් වලට රෝල් වෙලා ආවිලා තියෙන මේ මුං ඇට වගේ. මෙන්න බලන්න ලස්සනට මුං ඇට වගේ වලවල් වල පොර ටික ලස්සනට ආවිලා තියෙනවා. පොර ටික එතකොට අපතේ යනවා අඩුයි. අනිත් පොර වර්ග ටික ලස්සනට තැම්පත් වෙලා තියෙනවා. පොළවේ. මේ පොර ලස්සනට මේ ආවිලා තියෙනවා. ඒකයි මම කිව්ව වලවල් කපලා තමයි අපි රසායනික පොර ටික උඩට ගහගන්නේ. ඊට පස්සේ අපි නැවත මම ගන්නවා මෙන්න මේ වගේ නිරෝගී මම ඔබතුමාලාට පෙන්නුවා ඉඟුරු කෑලි ටික. මේ ඉඟුරු කෑල්ල ගත්තාම ඔබතුමාලා හුඟක් කරන්නේ කාණුවේ ඉඳලා විසි කරුවා උදැල්ලෙන් පස් ටික දැම්මා. එහෙම කරන්න එපා. මේ ඉඟුරු කෑල්ල සම්පූර්ණ මේක අතින් අරගෙන මේ හිරු දෙවියන්ට සම් දෙවියන්ට වැඳලා පුදලා මේවා අපේ දේවල් නෙමෙයි මම මුතු මිත්තන්ගේ දේවල්. අපි මේවා මීට පරම්පරා ගානකට ඉඳත් ඇති ඉස්සෙල්ලා එනාට හිරු දෙවියන්ට සම් දෙවියන්ට වැඳලා පුදලා මේ ඉඟුරු කෑල්ල බිම තියපුවාම ඇත්තෙන්ම අපි සියලු දෙනාටම යහපතක් වෙනවා. මේකෙන් දාස් ගානකට බෙහෙත් වලට ගන්නවා. ඒ නිසා කීප දෙනෙක් ජීවත් වෙනවා. එන්න නිසා තමයි මේ හිරු දෙවියන්ට සම් දෙවියන්ට මේ බලාගෙන මේක රැකගෙන මුතුන් මිත්තන්ට පින් සිද්ධ වෙන්නේ. මේ ඉඟුරු කෑල්ලට මෙන්න මේ වාගේ තියලා අපි මෙන්න මේ විදිහට ඉඟුරු කෑල්ල තියලා හිරු දෙවියන් අසර අරගෙන අපි ඉඟුරු කෑල්ල පොළොවට තැම්පත් කරනවා. ඔන්න අපි ඉඟුරු කෑල්ල හදලා ඉවරයි. එහෙනම් ඔබතුමාලා ඉස්සෙල්ලා දැක්කම ඉඟුරු කහ කෑල්ල පලාගත්තු ආකාරය. මෙන්න මේ කහ කෑල්ලත් මෙන්න මේ පලාගත්තු පැත්ත මෙන්න මේ විදිහට තියලා දානවා. ඒකටත් පස් ටිකක් දැම්මා. ඒතර මුල්ලාලම ඔබතුමාලාට හදන්න කියලා කියන්නේ මෙන්න මේ වගේ නිරෝගී ඉඟුරු කෑල්ල තිබුණොත් ඒකත් මෙන්න මේ විදිහට කහපාතිය පැත්තකින් මේ විදිහට හදනවා. ඒතර හොඟ දෙනෙක් මේ සමහර අය මට මේ සැරේ අහුව සංඛ්‍යාව වැඩි කහ ඉඟුරු එකට හදන්න හොඳ නැද්ද මාවි කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ බුලත් පාත්ති වලත් හැම බුලත් පාත්තියකම කහ ගහක් දෙකක් හදලා තියෙනවා. ඉඟුරු පාත්ති වලත් හදලා තියෙනවා. මේ මිනිස්සු එක එක දේවල් කියන දේවල්. ඒනට කවදාවත් එහෙම කරන්න එපා. කහ පඳුරක් හැදුවා කියලා ඉඟුරු පඳුරක් හැදුවා කියලා මේකේ මිරිස් ගහක් හැදුවා කියලා මේකේ අලවැලක් හැදුවා කියලා මේකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔබතුමාලා බලමු. මේ සැරේ අනිවාර්යයෙන්ම ඉඟුරු ලොකු මිලකට යනවා. අපි ඉඟුරු ටිකක් වවාගෙන කරදරයක් නැතුව මේ දරුවන්ට පේන්න අපි ගස්සන්ට ආදර්ශයක් දෙන්න අපි ඉන්න ඕන. බලන්න. එතකොට අපි මේ වෙනකොට පොර දාලත් ඉඟුරු හදලත් පොළොවට ඉඟුරු හදලා දැන් පොළේ පස් වලින් වහලා තියෙනවා. ඒක ඔබතුමාලා හිතනවා ඇත්තේ මේක ඉවරයි ඉඟුරු හදලා කියලා නෑ. මේකට ඊට පස්සේ අපි ආරක්ෂාවක් දෙන්න ඕන. මෙන්න වාගේ ඔබතුමාලාගේ පළාතේ පිදුරු තියෙනවා. මෙන්න මේ වගේ තියුම් පිදුරු ටිකක් දාන්න පුළුවන් ඔබතුමාලාට මේකට. එතකොට පිදුරු ටිකක් දාලා මේ විදිහට මේ පොල්ලත්තේ අපි දාන්නේ පීල්ල වතුර පිරෙන පැත්ත මේ උඩ පැත්තට තමයි. මොකද මේකේ ඉඟුරු ගහ පැලවෙනකොට නැත්තම් මේ පොල් කොලේ අස්සින් ගිහින් මේ පැලේ උඩට එන්න අවහිරයක් වෙනවා. ඒ නිසා එතකොට මේක මේ අතර දැම්මා කියලා මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පීල්ලේ වතුර ටිකක් පිරිච්චාම මේ පොළොවේ සීතලේ තියෙනවා. ඒ නිසා පොල්ලත්ත දානකොට අපි මේ පැත්තට දා ගන්නවා. පිටුරු ටිකක් ඔය වගේ ගොඩාක් දාපුවම පැලේ එන්න අමාරු වෙනවා. එතකොට ඔබතුමාලා කල්පනා කරනවා දැන් අපේ පළාතේ පිටුරුත් නැහැ, පොල්ලතුත් නැහැ, අඩුයි මට මේකට දාගන්න ඉඟුරු හදන්න විදිහක් නැහැ නේ කියලා. ඒවා නිදහසට කරුණු කාරණා. ඒ හින්දා ඔබතුමාගේ ඊට පස්සේ ඔබතුමාගේ තියෙන පළාතේ ඕන තරම් ගස් කොළන් තියෙනවා. ගස් කොළන් වලින් වැටිච්ච කොළ රොඩු තියෙනවා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ කොළ රොඩු ටිකක් අරන් අර පිටුරුත් නැත්නම් පොල්ලතුත් නැත්නම් මේ වගේ කොළ රොඩු ටිකක් දානවා. මෙන්න මේ කොළ රොඩු ටිකක් දාලා වහනවා. ඒකට මේ ප්‍රශ්නේත් ඉවරයි. ඊට පස්සේ ඔබතුමාලාට දැන් කොළ රොඩු ටිකක් හොයගන්නත් නැහැ කියන්නේ. එහෙනම් ඔබතුමාලාට කියනවා ඔබතුමාලාගේ වැටේ LDCA කොළ මොනවා හරි කොළ අතු රොඩු ටිකක්. මේ වගේ අතු ටිකක් කපාගෙන යනවා. අපි අතු ටිකක් කපාන ඇවිල්ලා මෙන්න මේ විදිහට වහනවා. එතකොට ඉඟුරු කෑල්ල හැදුවා, පාත්ති ගැහුවා, සම්පූර්ණ ලස්සනට මේක තියලා වැහුවා නම් මේක ලස්සනට තව දවස් 20ක් යනකොට ලස්සනට පැල ටික මතුවලා එනකොට මාසෙකින් මම පොර දාන විදිය මේකට ඊට පස්සේ ක්‍රිමිනාශක ටිකක් පාවිච්චි කරන විදිය ඔබතුමාලාට පෙන්වනවා. මේ සැරේ ඔබතුමාලා හැම කෙනෙක්ම ඉඟුරු කිලෝ 5ක් දෙකක් ඉඟුරු පඳුරු අඩු ගානේ 10ක්වත් ගෙදරක් ගාව හදාගන්න කියලා මම කාර්මිකයෝ ඉන්නවා. කහ පඳුරු 10ක් ඉඟුරු පඳුරු 10ක් හැම කෙනෙක්ම හදන්න. මල් පෝච්චි එක හරි හදන්න මම පෝච්චි වල හදලා තියෙනවා ඉදිරියේ පෙන්නනවා. ඒ හින්දා බලමු මේ පුංචි ගොවි මාත්‍යා ඊගාට මොකද්ද පෙන්වන්න හදන්නේ. ඔබතුමාලා මගෙන් ඇත්තෙන්ම සෑහෙන දැනුමක් ගත්තා කියලා මම විශ්වාස කරනවා. මගේ දැනුම මම දුන්නයි කියලාත් විශ්වාස කරනවා. එහෙනම් ඔබතුමාලා මේ දැනුමින් අරගෙන ඇත්තෙන්ම 100,000 වාරයක් මේ ජනතාවට ගිහිල්ලා හැම කෙනෙක්ම මේක බලලා කහ ගස් ටිකක් ඉඟුරු ගස් ටිකක් සෑම භෝගයක්ම හදාගන්න ලැබේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමාලාට මේක කරලා බලන්න. ඔබතුමාලා මෙච්චර කාලයක් කරගෙන ආවනේ ඉඟුරු වගාව සම්බන්ධව. එතකොට මම මේ කියපු විදිහට පොඩි කිලෝ එකක් වෙනම හදලා බලන්න.
මම මෙන්න මේ කියපු විදිහට මේ පෝර ටික පාවිච්චි කළා මේ විදිහට පොළොව හදාගෙන මේ විදිහට කාණු හදාගෙන පාත්‍ය හදාගෙන මේ විදිහට මම දීපු උපදෙස් අනුව මම මේ කියපු ටිකකුත් ඉඟුරු කිලෝ එකක් හදන්න ඔබතුමාලා මෙච්චර කාලයක් කරපුවේ ඉඟුරු කිලෝ එකක් කරන්න. එතකොට ඔබතුමාලාට පුළුවන් මේක දැක බලා ගන්න ඔබතුමාලාගේ දැනුමයි මගේ දැනුමයි මොකද්ද මෙතන තියෙන වෙනස කියලා. මම නිතරම ඔබතුමාලාට කියන පොතේ දැනුම නැහැ මට. මම මේ කරපු පළපුරුද්ද තමයි ඔබතුමාලාට දෙන්නේ කියලා. එතකොට මට දැන් අවුරුදු 55යි. මම අවුරුදු 12න් මාගේ තමයි අත්තමුත්ත එක්කලා ගොවිතැන් කරන්න පටන් ගත්තේ. ඒ වෙලාව මේ වෙනකොනුත් තව වැඩ කුල කරගෙන යනවා. දැන් නම් ටිකක් අමාරුයි වයි කියලා හිතෙනවා. මගේ දැන් දැනුම වලින් සාමාන්‍යයෙන් දෙකෙන් පංගුවට වැඩි කොටසක් ඔබතුමාලාට දීලා ඉවරයි. ඒ හින්දා මම මේ ලෝකෙන් බිහි වෙලා අවසන් වෙලා යන්න ඉස්සර වෙලා මේ දන්න දැනුමත් දීලා යන්න තමයි උත්සාහ කරන්නේ. අනික තමයි මම කියන්න මොන කරුණු කාරණාවක් තමයි මම ඇත්තෙන්ම ව්‍යාපාරිකයෙක්වත් මොකක් කන්නේ මම වවන්නේ ගොවිතැන් කරන කෙනෙක්. ඔබතුමාලා මගෙන් බීජ ටික අරයි යනවා, පැල ටික අරයි යනවා හැමදේම ඔබතුමාලා ඉස්දාගෙන ඉන්නේ මම මුදාලි කෙනෙක් කියලා. මුදාලි කෙනෙක් නෙමෙයි මම මේ මහ පොළොවේ පැල වෙච්චි ඇත්තෙම පැලයක්. ඒ වාගේ මම හැම කෙනෙකුටම කියන්නේ මම දෙන දේවල් වල අඩුපාඩුවක් තිබුණොත් මට කාර්මිකව කතා කරලා පෙන්눔 කරලා ඒක අඩුපාඩුව මට පෙන්වන්න කියලා. ඒ නිසා මේ අවුරුද්දේ ඔබතුමාලා මේ වෙනකොට ඉඟුරු පාති ටිකක් හදාගෙන ඉඟුරු කිලෝ ටිකක් හරි හදාගන්න කියලා කාර්මිකව මම ඉල්ලනවා. ඒ හින්දා අපි බලමු ඉදිරියට මම ඔබතුමාලාට වීඩියෝ ටිකක් ළඟ දෙන්න උත්සාහ කරනවා. දැන් නම් මට වර්ෂාව ලැබිලා තියෙනවා. වර්ෂාව ලැබුණාන් පස්සේ මම පොට අරගෙන මම පොලේ මුගක් ඔබතුමාලාට මගේ දැනුම ඔබතුමාලාට දෙනවා. ඒ වගේම මම මේ ලෝකෙට බිහි කර මගේ දෙමව්පිය දෙන්නට ගොඩක් පින් කියමින් මානියන්න වෙනවා.